මාව දාලා ක්ලාස් එකෙන් අයියා එහෙම ගමනක් යන්නේ. අද ලොග් එක කරන්නේ අයියා. හලෝ බක්කර එකක් කියලා මාත් යන්න බලන්නේ ගම බලමු. කොහොම හරි අපි එන්නේ මේ විදිහට එදාවේ නුවරඑළිය ගමන පටන් ගත්තා. ඉතින් මේ ඒ කතාව. පොල්රොටි ගන්න. අපිට තවත් ඓතිහාසික මතයක් ලබා දුන් ස්ථානයක් මතකද? එදා හරි අමුතු දවසක්. මෙහි වහිනවා උලඟ ඔය ඇස්සේ අපේ වාහනේ එතන නැවතුණා. බැටරි එක බැලුවා. ෆයිනලි අපි ආවා ගිරට. දැන් එවිදින ගමන් ඉන්නේ ගිර රවුමේ.
එන් ඉන්නවා යාළුවෝ ටික. කාටුන් චරිත ටික. මේ අයියා වගේ නේ. මේ අයියයි මායි වගේ. ඔව් මේටනේ. ඉන්න මං ගන්න. මේ අයියා මේ මම. දෙන්න ගන්න මෙතන. අයියයි මායි එතන හිටියා. ඉන්නට ඉන්නේ මෙතන. දැන් වෙහි කලවර වගේ නිකන් එනවා. අස කලු කරගෙන වහින්න නම් එපා. කිසේ හෝ අමාරු හිනා වෙලා ගියා අපි කුඩයක් ගෙනිච්චට. ඉන්න කුඩි වහිනවා. මුදරම වහිනවා. මුදරම වහිනවා කියන්නේ සීතලයි. වහිනවා. මාත් එක දැන් අපේ සමෝස සාකච්ඡා දෙන්න යන්නේ. ඔව් මාත් ඔබතුමාගේ නම් මොකද එහෙම කියලා අහන්නේ. ඇත්ත දැන් අපි ඔන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ මේ අපි සීයාගේ හෝටලෙට ගිහිල්ලා මාමාගේ හෝටලෙදී කරන්න යන වැඩේ ගැන. හොලක් එනවා. තෙවෙනවා. ෂුවර්න හෝටල් වතුර නැහැ කියලා. දන්නේ නැහැ. දැනට නෑ තාම වතුර ගිහින් නැහැ. බලමු. කරලා යන ගමනට නානුවේ පාරේ නානුවේ පාරේ බ්ලැක් ෆූල් හරිනේ නේද බ්ලැක් ෆූල් අපේ තාත්තා එම් පොඩි කාලේම ගිය පාරක්ලු මේක හොඳට දන්න බ්ලැක් ෆූල් සීතල වැස්සයි සීතල හුලගයි මන්දාරම් මොකද්ද මන්දාරම් මොකද්ද ලගුනේ දේශකුණේද මන්දාරම් මොකක්ද එහි වැටෙනවා සීතල හැන්දේ සීතලයි උදරම අපි කොහොමත් එහෙනම් අපි නොරෙලි එන්නේ ඇස්සක්වත් ජේසියක් අරන් ඉන්නේ කවදාවත් දැන් වැස්සක් කියන්න එපා ඉතින් ජේසියක් ඒක ඔව් සෝරි ජේසියක් අරන් ඉන්නේ නැහැ හැබැයි අපි වැස්ස තමයි හැමදාම අරන් ඉන්නේ ඒ ආවොත් වහිනවා හැමදාම නාලේ යන්නේ පියාව අපේ මාම කෙනෙක් ගෙදර බ්ලැක් ෆූල් වල ලස්සනයි සීතලයි පොඩි පින්නයි ඒක සුපිරි අපි යන්නේ වෙලාව 4:35ට ළඟයි හිමින්සිර යන්න තියෙන්නේ ගම්පල බලා නැවතත් දැන් වෙලාව 4:53යි ඉස්සල්ලා තිබ්බ ක්ලයිමට් එක එහෙම වෙනස් වෙලා තියෙන්නේ දැන් සම්පූර්ණයෙන්ම අර පින්නත් එක්ක මීදුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන අහසත් එක්ක අනි මීදුම පේන ඇති සිංගල් ට්‍රී අපි ඊළඟට එන්න ලොකේෂන් ටිකක් හොයාගත්තා දැන් ටික දැන් අපි යන්නේ මාමාගේ හොටලෙට අපි කියන්නේ අපි යනවා කියලා අපි එතෙන්ට එක පාරම යනවා ඒක අපි එක පාරම යන්නේ දැන් ඉන්නේ බලමු ඒක ඉතින් ඉන්නේ විදියට වෙයිද කියලා ඉතින් කියලා දන්නේ යන්න හලෝ ආමේ බලන්න එස්සාම එක පාරම බයික් එකේ වෙනස් ඒක නම ඉතින් එදා අපේ දවස අපි ඒ විදිහට ගත කරා. ලස්සන දවසක්. ඒ වුණාට අපි දැක්ක දේවල් එච්චර ලස්සන නෙවෙයි. මොකද මගේ ලස්සන ලංකාව නාය ගිහිල්ලා ජීවිත කීයක් නම් නැති වෙන්නේ නැද්ද? ගම් අතුරට කොච්චර දේවල් නැති වෙලා යන්නේ නැද්ද? ඉතින් මම ආරාධනා කරන හැමෝටම අපි හැමෝම යහගුණ වපුරමු. එතකොට මම හිතනවා සබහා ධර්මයේ වුණත් අපිට කරදරයක් කරන්න දෙයි. එහෙනම් good bye හැමෝම like කරන්න subscribe කරන්න